අවුරුදු ගණනක් අතීතයට ටයිම් ට්‍රැවල් කරපු රසට කෑම හදන්න පුළුවන් කෙල්ලෙකුයි නපුරු රජකුමාරයෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක් තමයි ඔන්න අද අපි බලන්න යන්නේ. කතාව පටන් ගත්තෙම අපිට බලාගන්න පුළුවන් ලණුවලින් ගැටගහපු ලස්සන කෙල්ලෙක්ව රජමාලිගයේ ඇතුළට අරගෙන යන විදිහ. මාලිගාව ඇතුළේ ඇමතිවරු ගොඩක් ඉන්නවා වගේම අපේ කතාවේ කතානායකයා වෙන රජකුමාරයාත් මෙතන ඉන්නවා. මේ රාජකුමාරයා තමයි යොන් හීගුන්. ජෝසන් රාජ්‍ය පාලනය කරපු ඉතාම දරුණු රජ කෙනෙක් තමයි මේ හීගුන් රජතුමා. ඉතින් මේ විදිහට රජතුමා ළඟට බලෙන්ම අරගෙන යන තරුණියගේ නම ජියොන්. හරියට මීට කලින් දවසේ අමුතු විදිහට හදපු කෑමක් රජතුමාට පිළිගන්වපු වැරැද්දට තමයි එයාව මේ විදිහට රජමාලිගාවට ගෙනියන්නේ. ඇමතිවරු හැමෝම නම් කියන්නේ ජියොන්ට මරණ දඬුවම දෙන්න කියලා. එකපාරටම සිංහාසනයෙන් නැගිටලා කඩුව අරගත්තු රජතුමා කඩුව ජියොන් පැත්තට දික් කරනවා. එයා නම් හිතන්නේ තව ටික වෙලාවකින් තමන්ගේ අවසානය තමයි කියලා. හැබැයි කවුරුත් හිතුවේ නැති විදිහට කඩුවෙන් ජියොන්ගේ ලනු ටික කපලා දාන රජතුමා ජියොන්ව ප්‍රධාන රාජකීය කෝකිවරියගේ තනතුරට පත් කරනවා. ඒත් ඇමතිවරු නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. මොකද අද වෙනකන් කිසිම ගෑනු කෙනෙක් රජුගේ රාජකීය කෝකිවරයා විදිහට වැඩ කරලා නෑ. කොහොම වුණත් රජතුමා එයාගේ තනිමතයට විතරක් වැඩ කරන කෙනෙක්. ඒ හින්දා ජියොන්ටත් මේ අන්නට එකඟ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඇත්තටම ජියොන් කියලා කියන්නේ මේ ජෝසන් කාලයට අයිති කෙනෙක් නම් නෙවෙයි. ඇත්තටම එයා වර්තමානයේ ඉඳන් අවුරුදු ගානක අතීතයට කාලය හරහා ආපස්සට ආපු කෙනෙක්. ජියොන් කොරියාවේ ජීවත් වුණු අතිදක්ෂ කෝකිවරයක්. එයා වෙන රටවල් වල තිබුණු තරගවලින් පවා ජයග්‍රහණය කරලා කොරියාවට කීර්තියක් ගෙනාවු කෙනෙක්. එක දවසක් එයා පැරිස් වල තිබුණු තරගයකට සහභාගී වෙලා ඒ තරගෙනුත් පළවෙනි තැන දිනා ගන්නවා. ඉතින් ඊළඟ දවසේ එයා ආපහු කොරියාවට එන්න හදද්දි තමයි හරි අමුතු විදිහේ සිදුවීමක් එයාට සිද්ධ වෙන්නේ. උදේම ජියොන්ගේ තාත්තා කෝල් කරලා එයාට කියනවා එයාගේ යාළුවෙක්ගේ ඩොකියුමන්ට් එකක් තියෙනවා එද්දි ඒකත් අරගෙන මෙන්න කියලා. ප්ලේන් එකට යන්න කලින් මේ ඩොකියුමන්ට් එක ගන්න යන ජියොන් දැනගෙන හිටියේ නෑ ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. ප්‍රංශයේ ඉතිහාසයේ සම්බන්ධ මහාචාර්යවරයෙක් තමයි එයාගේ තාත්තට මේක එවලා තිබුණේ. කොහොම හරි කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැති ජියොන් සාමාන්‍ය විදිහට ප්ලේන් එකට